ඉතින් ආයිබෝන් ඔයාලා එකතු වෙන්නේ ෆ්ලෑෂ් නෙට්වර්ක් අපේ YouTube නාලිකාවත් එක්ක. ඉතින් අද thumbnail එක දකින්න ඇති. අද කතා කරන්නේ චීනු ගැන. ඉතින් ගොඩක් දෙනෙකුට අවධානය යොමු නොවිච්ච මාතෘකාවක් සම්බන්ධව තමයි කතා කරන්නේ. ඒක අවධානය යොමු නොවන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ගණනාවක් තියෙනවා. ඉතින් උදේ නැගිටලා බලද්දි හැමදාම අලුත් ස්ටෝරි ගොඩක් තියෙනවා, නිවුස් ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරන ඒ සම්බන්ධව ඒව ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ලාවට මතක් කරොත් මොනවද? හිරු එක සම්බන්ධව තියෙනවා. ඉතින් නාල්කාන්ත ඇමතිවරයා එන්තර වාසියක් යවලා තිබුණා. ඒකට හිරු එකෙන් මම මේ චූටියට වටේ පිටේ නිවුස් ටික ටච් කරගෙන යන්නේ ප්‍රධාන මාතෘකාවට යන්න කලින්. ඉතින් ඒක හිරු සමාව ඉල්ලුවාටත් වැඩිය ඒක නිකන් අර ගැලවුණා වගේ ගැලවෙන්න try කිරීමක් කරනවා වගේ තමයි දැක්කේ. ඉතින් වැඩේ තියෙන්නේ තමන් කරපු වරද බාර ගන්නවත් නිහතමානීකමක් නැතිකම ඒකේ පේන්න තියෙන්නේ. ඉතින් දැක්කනේ නිවැරදි කිරීමේ අයිතියට යටත්ව නිවැරදි කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් තමන් කරපු වරද බාර ගන්න තරම්වත් ශක්තියක් නැති ඒ කියන්නේ ඒ වගේවත් ක්වොලිටි එකක් නැති channel එකක් තමයි හිරු කියලා කියන්නේ පළවෙනිම දේ. ඊට පස්සේ දෙවෙනි එක ලෝක යුද්ධනේ ගල්ෆ් යුද්ධේ. ඉතින් ඉරානය හොඳ කෑමක් කන්න සෙට් වෙනවා. ඒ ගැන ආයෙ කතා කරමු. ඒක එහෙමයි. ඊට අමතරව ගල්ලංගුරු සිද්ධියේ ඔන්න පාටලීගේ කලින් ඔය ගල්ලංගුරු සිද්ධිය සෑහෙන 2009 ඉඳන් විතර ඔය හැමදාම ඔය ප්‍රශ්නේ ආවා. ඉතින් ඔන්න දැන් මේ දවස්වල සිරසෙන් දාලා තියෙනවා බලශක්තිය ඇමති පාටලි ඉන්න කාලේ කරපු ප්‍රකාශ සම්බන්ධව සහ දැන් කරන ප්‍රකාශ සම්බන්ධව. ඉතින් පාටලි චම්පික රණවක බරපන්තියෙන් නාගන්න යන්නේ හෙට අනිද්දා අනිවාර්යෙන් සෝෂල් මීඩියා වල වදිනවා කොයි සෑහෙන්න. ඒක එහෙමයි. කුඩු ගැන අපි කතා කරා. ඊට අමතරව සාමපාගමනක් තියෙනවා. මම දන්නේ මොකක්ද එතන සිද්ධ වෙන්නේ කියලා මට කිසි අයිඩියාවක් නැහැ. මම දැක්ක හොඳ පෝස්ට් එකක් ඔය ආලෝකට දක්වන සැලකිල්ල රාජ්‍ය අනුග්‍රහය ආරක්ෂාව ඒ වගේ ගොඩාක් දේවල් කතා කරනවා. කලාවේ මම දැක්ක වසදීලා බල්ලෝ සෑහෙන ගාණක් මරලා තියෙනවා. ඉතින් ලංකාව කියන්නේ හරි අමුතු පොට් එකක්. හරි අමුතු මිනිස්සු ඉන්න තැනක්. ඉතින් කොහොම හරි අනේ මන්දා ලංකාවේ වැඩ මිනිසුන්ගේ වැඩ හිතාගන්න බෑ. ඉතින්නේ කොහොම හරි ඔය වගේ සාමපාගමනකුත් තියෙනවා. මං හිතන්නේ ඒක වෙසක් පොයත් නිමිති කරගෙන ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීම ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් සහ රාජ්‍ය අනුග්‍රහයෙන්. ඉතින් ඇමරිකාවේදී නම් ඇත්තට මට මේ හිතෙන දේ සහ මේ ගමේ ගොඩේ මිනිස්සු කියන දේවල් තමයි ඇත්තට මේවායි මම ගොඩකට මාතෘකා කරගන්නේ සමහරක් දේවල්. ඉතින් ওই පාගමන ගැන එහෙමනම් ඉතින් මිනිස්සු දක්වන අදහස් හරි වෙනස් ගමේ ගොඩේ. මම දන්නේ ඔය ඉගෙනගත්තු බුද්ධිමත් මහාචාර්යවරු බුද්ධිමත් මිනිස්සු මොනවා කියනවද කියන්න. හැබැයි ගමේ ගොඩේ මිනිස්සුන්ට නම් ඒක හරි ප්‍රහේලිකාවක්. ඒක ඇමරිකාවේ බොක්කෙම්ම කරා. ඒ මං හිතන්නේ හාමුදුරුවරු සාමයට බල කරලා ඇමරිකාවේ කරන එක සාධාරණයි. මොකද ඇමරිකාවේ යුද්ධයක් තියෙනවනේ. ඒ කට්ටියනේ හැමතැනම යුද්ධ කරගෙන යන්නේ. හැබැයි ඉතින් ඔක ලංකාවේ ඇයි කියන ප්‍රශ්නෙත් මිනිස්සු ගාව තියෙනවා. ඒ වගේම අපේ රටේ ශාසනයට සහ ශාසනයට ආගමට කරන්න තව ඕන තරම් වැදගත් වැඩ තියෙනවා. හරිද? මට හිතා ගන්න බෑ මේ ආණ්ඩුවත් බොහොම වේගෙන් රාජපක්ෂවත් පාස් කරගෙන ශාසනය පැත්තට යොමු වෙන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් අනේ මන්දා ඔයිට වැඩිය කරන්න වැඩ නම් තියෙනවා. ආගම ධර්මය පන්සල් වෙනුවෙන් අපේ රටේ අදටත් දාන වේල නැති ඕන තරම් පන්සල් තියෙනවා. ඉතින් පුළුවන් නම් ඒවට අනුග්‍රහය දක්වන එක තමයි කරන්න තියෙන්නේ. මේ වගේ වැඩවලට වැඩිය මටත් හිතෙන්නේ ඒකම තමයි. මිනිස්සුන්ටත් ගොඩාක් දෙනෙකුට හිතෙන්නේ ඔය වගේ දේවල් තමයි. මොකද දැක්කම තේරෙනවනේ සමහර පන්සල් තියෙනවා, පිරිවෙන් තියෙනවා. හාමුදුරුවන්ට දාන ටිකවත් නැහැ. දවසට මහරිත උයාගෙන කන්න දෙයක්වත් නැහැ. වතුර නැහැ. කරන්ට් එක නැහැ. ඉතින් টয়ලට් එකක් නැහැ. ඒ වගේ ඕන තරම් දැන් තියෙනවා. ඉතින් ඒවා මග ඇරලා මේ පස්සේ යන්නේ ඇයි කියන එකත් සමහරට දේශපාලනයක් කරද්දී ඇමරිකාවේ මේක බොක්කෙම්ම කරා. හැබැයි ලංකාවට එනකොට ඒක දේශපාලනයක් දක්වාම ගිහිල්ලා තියෙන බව පේන්න තියෙනවා. බලමු ඉතින් ඒක මොකද වෙන්නේ කියලා. මේක එකක්.
තව මොනවද අපිට තියෙන්නේ පොඩ්ඩක් වැදගත් මාතෘකා. කත්‍රි ආරච්චි මම හිතන්නේ මාසයක් රැඳවුම් නියෝග මත තියාගෙන ඉන්න අධිකරණයේ තීන්දුව කරලා තියෙනවා. ඉතින් බලමු. ඒකත් ඒ විදිහට යනවා. ඕවා ගැන ලොකු අප්ඩේට් තිබුණොත් විස්තරාත්මකව කතා කරමු. ඒ ඇරෙන්න මම හිතන්නේ ඒවා ලොකුවට අවධානය යොමු කරන්න ඕන කියලා. ඊට වැඩිය අවධානය යොමු කරන්න ඕන මාතෘකාව තමයි මේ චීනු සම්බන්ධව ලංකාවේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. මම මේක වීඩියෝ ගණනාවක කිව්වා. මේක මේ අතීතයේ රාජපක්ෂ පාලනයේ ඉඳන්ම ඒ කියන්නේ ව්‍යාප්ත වෙච්ච දෙයක්, බලගතු, ඒ කියන්නේ දවසින් දවස උඩට ආපු දෙයක්. ඒ කියන්නේ චීනේ රාජපක්ෂලා ඉන්න කාලේ සෑහෙන අපේ රටේ චීනු හිටියා, චීන ජාතිකයෝ හිටියා. ඉතින් චීන ජාතිකයෝ සිංහල පවා ඉගෙන ගත්තා. හරිද? සිංහල ඉගෙනුවා. ලංකාවෙත් තියෙනවා හිතන්නේ චීන භාෂාව උගන්වන පාසලක්. ඉතින් අපේ කට්ටියට කොහෙන් හරි කවන්නේ දේවල් එනවා නම් ඕනම දෙයක් කරනවා. ඉතින් චීනේ මම එක දවසකුත් කිව්වා චීනේ හරි කරදර රටක්. හරිද? පුදුම විදිහට බලපෑම් කරන රටක්. ඒ බලපෑම ඇමරිකාවවත් වෙන කිසිම රටක් කරන්නේ නැහැ. ඉන්දියාවවත් අපිට එච්චර කරන්නේ නැහැ. ඔය චීනේ තරම් බලපෑම අපි හිතාගෙන හිටියට. හරිද? අපිට දැක්ක ගමන් අපිට කේන්තියක් කියන්නේ මේ ඉන්දියාවත් එක්ක ඊට පස්සේ ඇමරිකාව. හැබැයි ওই රටවල් දෙකම අපිට එච්චර ලොකු බලපෑමක් කරන්නේ නැහැ චීනේ තරම්. මොකද චීනේ මේ වෙනකොට චීනේ මුළු ලෝකේ පුරාම අදූෂිත පාලකයෝ පත් කරගෙන නැත්නම් පත් වෙලා ඉන්න රටවල් හොයාගෙන ඒ රටවල් ණය උගුල් වල හිර කරලා ඒවා සූරා කාපු එක තමයි චීනේ අදටත් කරන්නේ. අනාගතයේ කටහඬ ප්ලෑන් එකත් ඒකම තමයි. ඒ වගේම තමයි මැදිහත් වීම, ඇඟිලි ගැසීම. ඒ වගේම වෙන වෙන ව්‍යාපාර මේවා ඇතුලේ පවත්වාගෙන යනවා. ඔයාලට ලංකාව දිහා බැලුවාම ලංකාවේ ඇති වෙලා තියෙන, ඒ කියන්නේ ලංකාවේ මේ වෙනකොට චීන ජාතිකයෝ මොනවද කරන්න කියන එක පොලිස් අත්අඩංගුවට පත්වීම තුලින් ඔයාලට බලා ගන්න පුළුවන්, දකින්න පුළුවන්. මේක හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. හරිද? ඇත්තම කතාව. මේක ලොකු ප්‍රශ්නයක් අපේ රටට. කට්ටිය අවධානය යොමු නොකරට. මොකද මම කොළඹ වැඩ කරද්දි මතකයි මම කලින් වීඩියෝ එකක් කිව්වා අවුරුදු 15 16 ලංකාවෙන් නොගිය චීන්නු හිටියා. වීසත් නැතුව මොකක්වත්ම නැතුව කිසි ප්‍රශ්නයක් නැතුව ලංකාවේ හිටියා. මම දන්නේ නැහැ උන් ගිහිල්ලා ඉන්නවද නැද්ද කියන්න. පුදුම විදිහේ කොළඹ ආශ්‍රිතව පුදුම විදිහේ චීන්නු තෝගයක් හිටියේ. ලොකු ලොකු ව්‍යාපාර කරා, එක එක ඒ කියන්නේ අනීතික දේවල් කරා. ඉතින් අදටත් ඒවා වෙනවා. ඔය ලංකාවේ ඔන්ලයින් ක්‍රමයට ලෝන් දෙනවා. ඕක ලංකාව විතර නෙවෙයි, ඉන්දියාවෙත් සමහර මිනිස්සු සියදිවි නාගත්තා. ලංකාවෙත් එහෙමයි. ඔය ෆෝන් එකෙන් කිසිම මේව එක ඩොකියුමන්ට් මොනවත් නැතුව සෙල්ෆි එකට ඩෙන්ටිටි මේව එකට ලෝන් දෙන්නේ. ඔය සම්පූර්ණ අරමුදල් කියන්නේ ඒවයි සල්ලි මේව කරන්නේ චීනු. ඒක අහු වුණා අවස්ථා ගණනාවක රනිල්ගේ පාලනයේත් රාජපක්ෂ පාලනයේත් එකක් දෙයක් අහු වුණා. දැන් මේ පාලනය යටතේ බොහෝ ප්‍රමාණයක් අහු වෙලා තියෙනවා. බොහෝ පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතින් මුළු ලෝකෙටම විශේෂයෙන්ම ඉන්දියාව සහ ලංකාව, ඉන්දියාවටත් වැඩිය ලංකාවේ මේක ලොකුවට ක්‍රියාත්මක වෙනවා. මොකද මිනිස්සු දුප්පත් කියලා දන්නවා, රට බංකොලොත් කියලා දන්නවා. රට බංකොලොත් කියලා ප්‍රකාශ කරන්න කලින් ඉඳන් මේ ගේම මේ කට්ටිය ගහගෙන ගියා. ඒ සෙල්ෆිය සහ ඩෙන්ටිටි ෆොටෝ එකට තමයි මේ කට්ටිය ලෝන් එක දෙන්නේ. ඒක නොගව ඇරියාම අරව එඩිට් කරලා වෙන වෙන විකාර විදියට හදලා සමාජ මාධ්‍ය ජාල වලට මුදා හරිනවා. ඒව කරන්නේ ලංකාවේ කට්ටිය. මෙහෙවන්නේ චීනු. හරිද? ඔය මියන්මාරේ කීප දෙනා ඉන්නේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම උතන වැඩි 95%ම ඉන්නේ චීනු. හරිද? මියන්මාරේ බොහෝ දුරට ක්‍රියාත්මක කරනවා නැති චීනු. මහා ඒ කියන්නේ උඩින් සල්ලි වියදම් කරනවා නැති චීනු. හරිද? ඉතින් ඔය කැසිනෝ ක්ලබ් ආශ්‍රිතව මේ කට්ටිය ගොඩාක් සල්ලි තැන්පත් කරනවා. යුවාන් අනම්මනම් ඒවා. ඊට පස්සේ රුපියල් වලට මාරු කර ගන්නවා. ඊට පස්සේ තමයි මේ කට්ටිය මේ ගේම් එක ගහගෙන යන්නේ. හරිද? ඉතින් දැන් අවස්ථා ගණනාවක ලොකු පිරිසක් අහු වුණා. ඕක තනිකරම සමාජීය ප්‍රශ්නයක් දක්වාම අරන් ගියා පහුගිය කාල මුළුල්ලේ. මොකද මිනිස්සුන්ගේ ජීවිත ගොඩාක් විනාශ වුණා. හිතලා බලන්න ගෑනු අයට ටක් ගාලා මේ කට්ටිය ලෝන් එක පාස් කරනවා, පිරිමි අයට වැඩිය. ඉතින් ඒක ගෙවා ගන්න බැරි වුණාම හරි මග ඇරියාම හරි මේ කට්ටිය කරන්නේ ඒවා එඩිට් කරලා එක එක මිනිස්සුත් එක්ක ඉන්න විදියට අනම්මනම් කරලා සමාජ මාධ්‍ය ජාලවල එක්ක හොරා කියලා මේ මෙයා හොරෙක් කරේ මේ කියලා තනිකරම නම කැත කරලා දානවා. හරිද? අපේ කට්ටියත් ඒව ලොකුවට ෂෙයා කරනවා. මොකක් හරි ස්ටෝරියක් හදලා දානවා. දන්නවනේ අපේ සිංහල මිනිස්සු හරියට කැක්කුමයි, හරියට සෑහෙන්න උණු වෙන හිත් තියෙන මිනිස්සු. ඉතින් හිතන්නේ ඇත්තටම හොරෙක් කියලා මේ කට්ටිය ෂෙයා කරනවා දඩබඩ ගාලා Facebook එකේ. ඕකෙන් ඔයාලා හිතන්නේ ජීවිත කීයක් විනාශ වෙන්නේ නැද්ද, නැති වෙන්නේ නැද්ද? ඉතින් පහුගිය කාලෙට මේ වගේ දේවල් සමහරක් ඒවා ආරංචි වුණා, සමහරක් ඒවා ආරංචි වුණේ නැහැ. කොහොමාරි රජයෙන් සෑහෙන්න පොලිසියෙන්
සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගත්තා. ආසන්නම සිද්ධිය තමයි ඔයාලා දැක්කා ගුවන්තොටුපළේදී ඔය iPhone නරම් මනම් ඇඟ හැම තැනම හංගගෙන ලංකාවට ඇවිල්ලා ගොඩක් පිරිසක් මාට් වුණා, අහු වුණා. ඊට අමතරව හෝටල් වල අරේ මේ සැලකිය යුතු පිරිසක් 200 300 අහු වෙන්නේ එක සැරේ ලැප්ටොප් මනම් ෆෝන් තියාගෙන ඔය ගේම තමයි ගහන්නේ. හරිද? ඉතින් දැන් හොඳම උදාහරණය මේ ඊයේ හරි පෙරේදා හරි 2004 මාර්ග මග ඒ කියන්නේ විදේශිකයින්ට මග පෙන්වන ගයිඩ්ලා විදියට චීනු වැඩ කරනවා. හරිද? ඒ වගේ 4 දෙනෙකුත් අල්ලලා තිබුණා. ඉතින් කොච්චර දුරට මේ චීනුන්ගේ බලපෑම ලංකාවට ඇති වෙලා තියෙනවද කියලා ඔයාලා පේනවද මේ සමාජය ඇතුළට කිඳා බෑ. රජයත් එක්ක තියෙන ඇග්‍රීමන්ට් අනම්මනම් කෙසේ වෙතත් මේ අපේ සමාජය ඇතුළට චීනු ඇවිත් තියෙනවා. හරිද? සෑහෙන ලොකු ප්‍රශ්නයක් ඕක. කවුරුවත් ලොකුවට කතා නොකරට චීනු මේ කරන දෙයින් ඔන්න බලන්න දැන් මේ අපේ කට්ටිය අත්අඩංගුවට අරගන්නවා නීති දැන් නීති වෙනස් කරලා දැන් ඊයේ පෙරේදත් කියනවාන් හිටියා මේ කට්ටිය මෙච්චර එන්නේ මොකද පිටුවහල් කරනවා එච්චර ඒක ලොකු දඬුවමක් නෙමෙයි ලොකු දඬුවම් දීමක් සිද්ධ කරන්නේ නැහැ නිකම්ම රටින් යවලා දානවා ඊට පස්සේ වෙන පිරිසක් නැවත මේ කෝස් එකට එනවා ඒකට යන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි හරිද පුළුවන් තරමක් හොයාගත්තා ගියා යන කොහොමද පිටුවහල් කරන ඔය ගොඩාක් සල්ලි තියෙන කැසිනෝ ආශ්‍රිතව හරිද ඉස්සර මම දන්නේ දැන් කොහොමද කියන්නේ කැසිනෝ ආශ්‍රිතව තමයි ඔය චීනුන්ගේ සල්ලි ගැවසෙන්නේ ඉතින් ගොඩාක් දුරට ඉන්නේ කැසිනෝ ආශ්‍රිතව තමයි ඔය චීනු තනිකරම මූල්‍ය මේවා පවත්වාගෙන යන්නේ පොලියට දීම් මනම් සියලුම දේවල් ණය දීම් කරගෙන යන්නේ කැසිනෝ ආශ්‍රිතව දැන් නව වෙනස් වෙලක් දන්නේ දැනට අවුරුදු 3-4කට කලින් වෙච්ච දේවල් මම මේ කියන්නේ ඉතින් දැන් මේ වෙනකොටත් උන් අහු වෙනවා උන් නවත්තන්නේත් නැහැ හරිද දින පතාම වගේ ඔය සිද්ධිය තාමත් කරගෙන යනවා ඒවට ලංකාවේ මිනිස්සුත් හවුල් ඉතින් ගේම ගහන්න කොහොම හරි දැන් මේ අත්අඩංගුවට ගැනීම අත්අඩංගුවට ගත්තට ඉක්මනින්ම යවල දාන නිසා මේකට නැවත මේක කරනවා. මොකද ලොකු දඬුවමක් හම්බෙන්නේ නැහනේ. ඉතින් දිගටම කරගෙන යනවා. ඒක තමයි මේක ප්‍රධාන හේතුව කියලා කියන්නේ. දැන් මේ වෙනකොට ගයිඩ්ලා දක්වාම චීනු ඇවිල්ලා තියෙනවා. හෙට අනිද්දා මොනවා තව කරයිද කියන නම් මට හිතා ගන්න බෑ. හරිද? කොහොම වුණත් මේ විදිහට දිගින් දිගට අත්අඩංගුවට ගැනීම වෙනකොට ඔන්න බලන්න චීන රජයෙන් අපිට වෙනස්කම් කරන්න ගන්නවා. ඕක 100%ක් ෂුවර් ඔන්න බලන්න බොරු නම් හරිද මොකද චීන රජයම ඒ කියන්නේ චීනු ඕක රජයක් දැනුවත්ව කරන්නේ ලංකාව විතරක් නෙමෙයි ඔය දුප්පත් රටවල් වල දූෂිත පාලකයෝ ඉන්න රටවල් වල හිටපු රටවල් වල ණය ඒ කියන්නේ චීනට වැඩිපුර ණය දීලා හිර වෙච්ච රටවල් සම්පත් අයිති රටවල් තියෙනවනේ චීනෙ දැන් අපේ රටේ නම් වරාය අනම්මනම් ගොඩක් ඒවා චීනුන්ට අවිති මම හිතන පෝට් සිටිය ඕකෙත් යම් ප්‍රමාණයක් ඊටත් යම් ප්‍රමාණයක් නේ මම දන්න විදියට ඉතින් ඔය ගොඩාක් ඒවා චීනෙට අයිතිනේ අපේ රටේ හයිවේද ගොඩක් ඒවා අයිති. ඉතින් අර ඒ වගේ රටවල් බලලා ඒකට්ටන්ගේ බලය පතුරවනවා ඒකට්ටන්ගේ මිනිස්සු දානවා එක එක ව්‍යාපාර අනීතික ව්‍යාපාර කරනවා. ඉතින් ওই වගේ ගොඩක් දේවල් කරනවා. ඕවා චීන රජයේ දැනුවත්ව සිද්ධ වෙන්නේ. හරිද? තානාපති කාර්යාලය පවා දැනුවත්ව වෙන්නේ. ඉතින් දැන් මේ අපේ රටේ මේ කට්ටිය දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම තුලින් අනිවාර්යයෙන්ම චීන රජයෙන් ලංකාවට ප්‍රෙෂර් කරන්න ගන්නවම තමයි. ඔක කොහොම නෙමෙයි. ඔළුවෙන් හිටගෙන කිව්වත් ඩිරෙක්ට් නැති වුණත් වක්‍රාකාර ওই ගේම කට්ටිය ගහනවා. අනිත් එක චීනෙන් ඇල්වතුර කෝප්පයක් දුන්නත් ඒක බොහොම පරිස්සමට බොන්න ඕන. ඇත්තම කතාව. හරිද? චීන කියන්නේ ඒ කියන්නේ ඒ තරම් අවුලක්. ඒ තරම් අවුලක්. හරිද? ඇත්තටම අවුලක් චීන කියන්නේ. ඉතින් දැන් අපිට තෙල් ලෙවන ඒවා අනම්මනම් හරි පරිස්සමට චීනේ දේවල් ගන්න ඕන. මොකද දන්නවද චීනේ ඔයයි වෙන බලාපොරොත්තු තියෙන්නේ. ඔය ඉරානෙට වෙලා තියෙන දේ පේනව නේද? සමහර කට්ටිය කියනවා ඉරානේ දින්න කියලා. නෑ ඉරානේ දින්නේ නෑ. ඉරානේ කුඩු වෙලා තියෙන්නේ. දන්නවද තව අවුරුදු ගානකට නැගිටින්න බෑ. ඔය චීනේ නිසා. චීනේ ලාභෙට ඉරානේ ගෑස් සහ තෙල් බොර තෙල් මිලදී ගන්නවා. බොහොම ලාභෙට ඒක කුණු කොල්ලෙට ගන්නෙ. නියම වටිනාකමට නෙවෙයි ගන්නෙ. මොකද හැමතැනම සම්බාධක චීනෙටත් ඕනේ ඒකම තමයි. ඉරානේ හිර වෙලා ඉන්නවා දකින්න තමයි විනාශ වෙනවා දකින්න තමයි චීනෙට ඕනේ. මොකද එතකොට තමයි ඒ කට්ටියන්ට ඔය දේවල් ලාභෙට ගන්න පුළුවන් වෙන්නේ. නිකන් හරි චීනේ ඇමරිකාව මේ ඉරානේ ඇමරිකාවට හරි යුරෝපේ හරි කොහේ හරි රටක් එක්ක ඒකට ඕපන් වුණොත් චීනෙට ඔය මොකුත් නැති වෙලා යනවා. හරිද? ඒකට චීනේ කැමති නැහැ. ඉතින් චීනෙන් තමයි ඔය ගේම ගහන්නේ. අද මේ වෙනකොට ඉරානේ ගන්න දෙයක් නැහැ. කවුරු හරි හිතනවනම් ඉරානේ දිනුම් ඇමරිකාවට ඊශ්‍රායලට ඇටැක් කරන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. දන්නවද? චීනේ නැත්තම් ඉරානට මෙච්චරවත් ඇදෙන්න බෑ. ඉරානේ කරේ තන්නේ කරම ආයුධ හදාගත්ත එක විතරයි චීනෙන් දීපු සල්ලි වලින්. තෙල් වලින් ඒ තෙල් ගන්න කී හරි සොච්චම නෙමෙයි ලොකු ගාණක් වටිනාකම කෙසේ වෙතත්
ඉතින් ඉරානය කරේ ආයුධ හදාගත්තු එක විතරයි. ආයුධ දුන්න එක ආයුධ හදාගත්තු එක තමයි ඉරානය කරේ. ඉතින් චීනේ දේවල් චීනෙට ඕන විදියට තමයි ඉරානය වැඩ කරේ. මට පේන විදිය මම දකින විදිය මේ ගැන බලාගෙන හිටියාම තේරෙන්නේ ඒකයි. හරිද? ඉතින් අද ඉරානට වෙලා තියෙන දේ ඕක තමයි. ඉරානෙ දිනුන්නේ නැහැ. ඉරානෙ තව අවුරුදු 100කටවත් නැගිට ගන්න බෑ ඉරානෙට. හරිද? ඒ තරම් කුඩු වෙලා තියෙන දැන් ඔය සාම සාකච්ඡා වැඩ කරේ නැතුනොත් ආයුද්ධේ මෙහෙමයි. කුඩු වෙච්ච රටක් එක්ක දින්නට වැඩක් නැහැ. දන්නවද? හොඳම පරාජිතය වුණා කියලා වැඩක් නැහැ. අනිත් එක සම්පූර්ණව දේවල් විනාශ කරගෙන කුඩු වුණාට පස්සේ දින්න කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ මොනවද ලැබෙන්නේ? මුකුත් ලැබෙන්නේ නැහැ. තමන්ගේ රටම ඉවරයි. ඉතින් ඒක තමයි අද ඉරානයට වෙලා තියෙන්නේ. කවුරු හරි හිතනවා නම් මොලේ තියෙන එක තමයි ඒ ගැටලුව අර වෙනසිඋලාවේ කරේ. හරිද? ඒක තමයි මොලේ පාවිච්චි කරනවා කියලා කියන්නේ. අපි ඒ කියන්නේ මේ සතුරට ගහන එක නෙමෙයි පොළු පාරක් ගහන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. උගේ රටට ගහන එකවත් නෙමෙයි. උගේ ගහන එක ගහන්න ඕන, ගැහුවොත් ගහන්න ඕන. හැබැයි මම කියන්නේ බුද්ධිමත්ව විසඳ ගන්න ඕන ප්‍රශ්නේ. තේරෙනවද? ඔය ටෙඩිය සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න ඕන ප්‍රශ්නේ. ඒ කියන්නේ කුඩු වෙන්නේ තමන්ගේ රට. ඉතින් තමන්ගේ රට කුඩු වෙලා තියෙද්දි අමු සොහනක ජනාධිපති කෙනෙක් වුණාට වැඩක් නැහැ. ඕක අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. බුද්ධිමත් මහාචාර්යවරුන්ට තේරෙන්නේ නැහැ. වැඩේ තියෙන්නේ හැමදේම සාකච්ඡා මාර්ගයෙන් කපටිකමින් විසඳ ගන්න ඕනේ. තේරෙනවද? ගේමට ගියා කියලා වැඩක් නැහැ කියලා තේරෙන ඕනේ. ගේමට තව අවුරුදු 100කටවත් නැගිට ගන්න බැරි නම් ඒත් යටිතල පහසුකම් ටික විනාශයි නම් හරිද? තමන්ගේ බිල්ඩින් ටික, ඉස්පිරිතාල ටික, කැම්පස් ටික විනාශයි නම්, රජයේ ගොඩනැගිලි ටික විනාශයි නම්, පාලම් ටික, පාරවල් ටික මුළු රටම විනාශයි නම් දිනලා වැඩක් තියනවද? දිනලා වැඩක් නැහැ. තව අවුරුදු 100කටවත් ගැම්මට ඉන්න බැරි නම් දිනුමින් වැඩක් නැහැ. ඉතින් අපි බලන්න ඕනේ මේ දේවල් සාකච්ඡා මාර්ග විශ්ත ගන්න. ඉතින් චීනේ ලණුව මට හිතෙන විදියට, මට පේන විදියට චීනේ ලණුව තමයි ඉරානය කෑවේ. ඒ කාපුගේ ප්‍රතිඵලය මේ වෙනකොට ලොකුවටම ඉරානයට පත්තු වෙලා තියෙනවා. ඉතින් ඉරානේ දිනුන්නේ නැහැ. හරිද? කවුරු හරි හිතනවනේ මේ මගේ ගේ කුඩු කරගෙන, මගේ ගේ නැති නන්නත්තර කරගෙන සටනකින් මන් දින්නට වැඩක් නැහැ. මගේ තියෙන හැමදේම නැති කරගෙන මම නඩු කිව්වට වැඩක් නැහැ. හරිද? ඒ වගේ කතන්දරයක් මේ තියෙන්නේ. ඉතින් ඔය හැමදේම චීනේ නිසා. නිකමට හරි චීනේ මේ යුද්ධෙට මැදිහත් වුණොත් බලහත්කාරයෙන් මේ හම්බන්තොට වරාය පාවිච්චි කරනවා. එදත් කරා අදත් කරා යුද්ධ නෙමෙයි. උන්ට ඕනෙලාට බලෙන් එන්නේ මේකට. ඉතින් ඔය හම්බන්තොට මිනිස්සු එක දන්නවා. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වය. ඉතින් බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ චීනෙත් එක්ක ගනුදෙනු කරද්දී. මොකද චීනේ කවදාවත් ආදරයට හාදු දෙන්නේ නැහැ. අනින්න බලාගෙනම තමයි හාදු දෙන්නේ. හරිද? ඉතින් ඔය අපේ රටට දෙන මේවා තෙල් සහන මොකද අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන්නවත් චීනෙන් chance එක දුන්නේ නැහැ. හරිද? ලෝකෙන් මාර ප්‍රෙෂර් එකක් ආව චීනෙට. හරිද? එතකම් දැන් ඔය යුවන් බිලියන ගාණක් තියෙනවා. දැන් නම් මොනව කරලාද දන්නේ නැහැ. ඒක කිසි සාකච්ඡාවක් නැහැ. සත පහකට වැඩකට ගන්න බෑ. චීනෙන් ගන්න දෙයක් විතරයි. චීනෙන් මොනවද අපි ගේන්නේ? මොකුත් ගේන්නේ නැහැ. උන් අයත් දීලා උන් කියන උන්ගේ බඩු ගන්න ඕන කියලා. හරියට නිකන් මාර සිද්ධියන්නේ. ඉතින් මට කොච්චර සල්ලි දුන්නත් වැඩක් නැහැ. මට ඒ සල්ලි ප්‍රයෝජනෙට ගන්න බැරි නම්. ඉතින් චීනේ යන්නේ ඒ වගේ. ඉතින් ඒක සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ මේ චීනෙත් එක්ක ගනුදෙනු කරද්දි. මම දන්නේ අපේ රටේ පාලකයින්ට එදත් ගාණක් තිබුණේ නැහැ. අද නම් කොහොමද දන්නේ නැහැ. ඔය මිනිස්සු දැන් අපේ මිනිස්සෙක් පිට රටකදී මොකක් හරි ඒ වගේ දෙයක් කරලා අහු වුණොත් අපිට මොකද වෙන්නේ? අපේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? හරිද? රාජතාන්ත්‍රිකව මැදිහත් වෙලාවත් ගන්න බෑ. ඉතින් මූ එහෙම නෙමෙයි අල්ලනවත් පොඩි දවසක් තියා ගන්නවා පිටුවහල් කරලා දානවා. තවත් සෙට් එකක් ඒ පිටම එනවා. ඉතින් ෆෝන් හොරාට ගේන තරමට චීනු පත් වෙලා තියෙන්නේ. හරිද? චීනු ඒ වගේ. ඔය චීනේ දියුණු වෙන ප්‍රධාන හේතුව ඇත්තටම චීනේ කියන්නේ මහා අනේ මන් දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් කොහොමාරි සර්පෙක්වත් ඉතුරු කර જાතියක් නෙවෙයි. හරිද? ඉතින් හරියට හයිනාව වගේ අන්න වචනේ. චීනු කියන්නේ හයිනාව වගේ જાතියක්. හයිනාව කියන්නේත් එහෙමයි. සේරම විනාශ කරන කැලේ තියෙන හැම සතාවම විනාශ කරගෙන යන්නේ. හරිද? හයිනාව. ඉතින් අන්න ඒ වගේ තමයි හයිනාවේ කතාව විතරදී වෙනස් නැති. ඒ වුණාට මම මේ උදාහරණයකට ගත්තේ චීනු කියන්නේත් හරියට හයිනාව වගේ බූවල්ෙක් වගේ ඒක වෙලා ගන්නවා යුෂුරාබුනෝ තනිකරම සූරා කෑමක් සිද්ධ කරනවා. ඉතින් චීනු ඔය මේ මාලිමා ආණ්ඩුව යටතේ පොඩ්ඩක් පාලනය වෙලා ඉන්නෝ රාජපක්ෂලා රනිල්ලා ඉන්න කාලේ චීනු සෑහෙන දේවල් මේකේ කරා. අදටත් නවත්ත ගන්න බැරුව මේ තියෙන්නේ ඒවා. ඉතින් කොහොමුණත් මේ විදිහට දිගින් දිගටම චීනුව අල්ලන්න ගත්තොත් අනිවාර්යෙන්ම
එහා පැත්තෙන් නිල නොලත් ප්‍රෙෂර් එකක් එනවා ලංකාවට. හරිද? 100% ෂුවර්. අදින් හෙටින් මොක පත්තු වෙනවා. දැන් ඔය ඊයේ පෙරේද දවසක ගත්තා අතුලට ඔය මේ මග පෙන්වන්න සීන් එකේ උන් ඒකත් කරලා මේක ඇතුලේ. ඉතින් සමහරක් කට්ටිය කඩ කරනවලු. ආරුගම්බේ පැත්තේ ඊශ්‍රායලේ කට්ටිය පාලනය කරනවලු කඩ කරනවලු. ඉතින් ඔය ඇත්ත නැත්නම් දන්නේ නැහැ. ගියේ නෑනේ. හැබැයි ඉතින් ඔය බොරුවට මිනිස්සු කියන්නේ නැහැ ඉතින්. එක එක ජාතිය බිස්නස් මේක ඇතුලේ දැන් කට්ටිය කරන්න අරන් තියෙනවා. ඉතින් භයානකම චීනු තමයි. ඉතින් ඒක නිසා මම හිතනවා මීට වැඩිය මේ ගැන සැලකිල්ලක් දැක්වුවොත් හොඳයි. මොකද අනාගතයේ ලොකු ප්‍රශ්න ගොඩක් එන්න නියමිතයි මේ චීනුන්ගෙන් අපේ රටට. ඒක නම් සුවර්ම තමයි. ඉතින් ඒක නිසා වැඩිපුර සැලකිල්ලක් දක්වන්න ඕනේ. මේවා ගොඩාක් දෙනෙකුට අවධානයට යන්නේ නැති දේවල්. හැබැයි පිළිකාවක් වගේ චුට්ට වර්ධනය වෙලා එක සැරේම අසාධ්‍ය කරලා දානවා බඩු බනිස් ඉවරයි. ඕක තමයි කතන්දරේ. ඉතින් පිළිකාව වගේ දෙයක් කාටවත් දැනෙන්නේ නැහැ. ඇඟ ඇතුලේ වර්ධනය වෙනවා. හැබැයි ඉතින් වර්ධනය වුණාට පස්සේ හොඳ කරන්න බෑ. මැරෙන්නම සිද්ධ වෙනවා. දුක් විඳලා මැරෙන්න වෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා අන්න ඒ වගේ දෙයක් තමයි චීනේ. ඉතින් ඒක නිසා මීට වැඩිය පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා රජයට. ඒ වගේම සමාජයක් විදිහට අපි හැමෝම දැනුවත් වෙන්න වෙනවා. ඔය ඔන්ලයින් ණය අනම්මනම් වලට තමන්ගේ ෆොටෝස්, සෙල්ෆි, ඩෙන්ටිටි දාන්න එපා. ඔයෙන් ගන්නත් එපා. හැබැයි මේ ගත්තර කමන්නේ ප්‍රෙෂර් එක බලාගෙන ඉන්න පුළුවන් නම් හොරා නෙවෙයි මොන මගුල කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? Facebook account එක delete කරන්න හැකියාව තියාගෙන ඕව ගන්න. අනිත් එක ෆොටෝ හදලා මොන විදියට දැම්මත් මට අවුලක් නැහැ කියන ප්‍රෙෂර් එකේ ඉන්න පුළුවන් නම් ඔය ලෝන් ගන්න. එහෙම නැත්නම් වහ තමයි කණ්ඩ වෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඒ ගැන සැලකිල්ලක් දක්වන්න අනිවාර්යයෙන්ම ඕවා ගන්න කලින්. හරිද? රජයේ පැත්තට කියන්න තියෙන්නේ ඉතින් ඔය ගැන මීඩියාදී සැලකිලිමත් වෙන්න. සෝෂල් මීඩියා සහ මාධ්‍ය පැත්තට කියන්න තියෙන්නේ ඔය තියෙන අනිත් ප්‍රශ්න වලට වැඩිය මේ ප්‍රශ්නේ ඇත්තටම භයානකයි මට හිතෙන විදියට. ඉතින් පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වුණොත් සෑහෙන්න හොඳයි. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා. තව නිවුස් තියෙනවා. ඉතින් ඒ ගැන හැමෝම කතා කරනවානේ. හැමෝම කතා නොකරන දෙයක් මම කතා කරේ. ඉතින් එහෙනම් හැමෝම සතුටින් ඉන්න. ගිහින් එන්න.